මේ විදිහට ලෙග් ප්‍රෙස් එක කරන්න එපා. ලෙග් ප්‍රෙස් එක කියන්නේ ගොඩක් වේරියේට් කරන්න පුළුවන් මැෂින් එකක්. එතකොට මේක කරද්දි බිගිනර්ස්ලා එයාට අදාළ ස්ටාන්ස් අරගෙන අදාළ ෆෝම් එකේ තමයි ට්‍රේන් කරන්න ඕන මුලින්ම. ඊට පස්සේ ඔයාලට පුළුවන් වේරියේෂන් වලට යන්න. එහෙනම් බිගිනර් කෙනෙක් විදිහට ඔයා පටන් ගද්දි අනිවාර්යෙන් මේ රූල්ස් තුන ෆලෝ කරන්න. පළවෙනි රූල් එක තමයි ඔයාගේ ෆීට් එක තියෙන පොසිෂන් එක. මේකේ තියන්න ඕන ඔයා ගන්න ඕන ෂෝල්ඩර් විත් එකත් එක තමයි දුර ගන්න ඕන දෙක අතර. ඊට පස්සේ ඔයා තියන්න ඕන මේ පෑඩ් එකේ මිඩල් එකට වෙන්න තමයි තියන්න ඕන. ඔයා ලෝව තිබ්බොත් ඔයාගේ කොඩ්ඩිෂප් ෆෝකස් වෙනවා. ඔයා හය තිබ්බොත් ඔයාගේ හැම්ස්ට්‍රින්ග් ග්ලූට් ෆෝකස් වෙනවා. හැබැයි ඔයා බිගිනර් කෙනෙක් විදිහට මුලින්ම කරද්දි ලෝව හය ඔයා යූස් කරන්නේ නැතුව ඔයා පුළුවන් තරම් මිඩල් එකේ තියන්න මිඩල් එක ගන්න ෆීට් පොසිෂන් එක. එතකොට ඔයාගේ ඕවරෝල් මසල් ඔක්කොම ඇක්ටිවේෂන් වෙනවා. රයිට් දෙවෙනි රූල් එක තමයි බිගිනර්ස්ලා මේක ඩවුන් කරද්දි පුළුවන් තරම් 2 to 3 සෙකන්ඩ් විතර අරගෙන ඔයා ඩවුන් කරන්න. ඒ වගේම ඔයාගේ නී ඇන්ගල් එක 90 ඩිග්‍රී වුණාම ඔයාලා නවත්තගෙන ආයේ පුෂ් කරන්න පුළුවන්. ඒකට එකපාරට weight එක මෙහෙම දාන්න එපා. ස්පීඩ් කරන්න එපා. ඔයා ඩවුන් දාද්දි 2 to 3 සෙකන්ඩ් අරගෙන හිමීට ඩවුන් දාන්න. ඊට පස්සේ ඔයා පුෂ් කරන්න. රයිට්. ඒ වගේම weight එක මෙහෙම බවුන්ස් කරන්න එපා. රයිට්. ස්ලෝලි ඩවුන් ආවා 3 සෙකන්ඩ් විතර ගත්තා. 90 ඩිග්‍රී නී ඇන්ගල් එක තියාගත්තා ආයේ උඩට පුෂ් කරා. එතකොට මේක සෙටප් කරද්දි අනිවාර්යෙන් ඔයාගේ මේකේ අපර් බොඩි එකේ ස්ටැබිලිටි එක වටනවා ඔයාට ફોකස් එක තියාගන්න ට්‍රේනින් කරද්දි. එතකොට ඔයා කරන්න ඕනේ මේ grip කරන්න තියෙන මේ බා එක හොඳට grip කරන් තියාගන්න ඕනේ. ඒ වගේම ඔයාගේ back එක flat තියලා හොඳට seal වෙලා තියෙන්න ඕනේ මේ pad එකට seal වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම ඔයා exercise එක කරන ගමන් ඔයාගේ core එක හොඳට brace වෙලා තියෙන්න ඕනේ. එතකොට තමයි ඔයාට අපර් බොඩි එකේ ස්ටැබිලිටි එක තියෙනවා. ඊට පස්සේ ඔයාට ට්‍රේනින් එකට ફોකස් එක දෙන්න පුළුවන්.